ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එළඹෙන 2020 ලෝක කුසලානයෙන් අනතුරුව එම දුරේ නිමත් වන බව අද දෙරණට ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ තම ප්‍රධාන පුහුණුකරු කොන්ත්‍රාත්තු කාලය තවදුරටත් පැවතුනද ප්‍රධාන පුහුණුකරු දුරේ රැඳී සිටීමේ අදහසක් නොමැති බවයි. මම ලංකාවට සෙල්ලම් කරන්නේ මගේ තියෙන පැෂන් එක එක්ක මම කවදාවත් පරාද වෙන්න ආස ක්‍රිකට් නෙවෙයි. හැම ප්‍රේක්ෂකයෙකුම ඕන ආදරය කරනවා. මේ తాවකාලිකව තියෙන දුකට තමයි මේ අය මේ හැමදේම කියන්නේ. මම ඇස ක්‍රිකටර් ඇස කෝච් මගේ තියෙන්නේ මම පරදින්න ආස නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එළඹෙන 2020 ලෝක කුසලානයෙන් අනතුරුව එම දුරේ නිමත් වන බව අද දෙරණට ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ තම ප්‍රධාන පුහුණුකරු කොන්ත්‍රාත්තු කාලය තවදුරටත් පැවතුනද ප්‍රධාන පුහුණුකරු දුරේ රැඳී සිටීමේ අදහසක් නොමැති බවයි. මම ලංකාවට සෙල්ලම් කරන්නේ මගේ තියෙන පැෂන් එක එක්ක මම කවදාවත් පරාද වෙන්න ආස ක්‍රිකට් නෙවෙයි. හැම ප්‍රේක්ෂකයෙකුම ඕන ආදරය කරනවා. මේ తాවකාලිකව තියෙන දුකට තමයි මේ අය මේ හැමදේම කියන්නේ. මම ඇස ක්‍රිකටර් ඇස කෝච් මගේ තියෙන්නේ මම පරදින්න ආස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එළඹෙන 2020 ලෝක කුසලානයෙන් අනතුරුව එම දුරේ නිමත් වන බව අද දෙරණට ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ තම ප්‍රධාන පුහුණුකරු කොන්ත්‍රාත්තු කාලය තවදුරටත් පැවතුනද ප්‍රධාන පුහුණුකරු දුරේ රැඳී සිටීමේ අදහසක් නොමැති බවයි. මම ලංකාවට සෙල්ලම් කරන්නේ මගේ තියෙන පැෂන් එක එක්ක මම කවදාවත් පරාද වෙන්න ආස ක්‍රිකට් නෙවෙයි. හැම ප්‍රේක්ෂකයෙකුම ඕන ආදරය කරනවා. මේ తాවකාලිකව තියෙන දුකට තමයි මේ අය මේ හැමදේම කියන්නේ. මම ඇස ක්‍රිකටර් ඇස කෝච් මගේ තියෙන්නේ මම පරදින්න ආස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එළඹෙන 2020 ලෝක කුසලානයෙන් අනතුරුව එම දුරේ නිමත් වන බව අද දෙරණට ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ තම ප්‍රධාන පුහුණුකරු කොන්ත්‍රාත්තු කාලය තවදුරටත් පැවතුනද ප්‍රධාන පුහුණුකරු දුරේ රැඳී සිටීමේ අදහසක් නොමැති බවයි. මම ලංකාවට සෙල්ලම් කරන්නේ මගේ තියෙන පැෂන් එක එක්ක මම කවදාවත් පරාද වෙන්න ආස ක්‍රිකට් නෙවෙයි. හැම ප්‍රේක්ෂකයෙකුම ඕන ආදරය කරනවා. මේ తాවකාලිකව තියෙන දුකට තමයි මේ අය මේ හැමදේම කියන්නේ. මම ඇස ක්‍රිකටර් ඇස කෝච් මගේ තියෙන්නේ මම පරදින්න ආස